මොහොතක් හිතන්න මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවක් කලාතුරකින් පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක්. උන්වහන්සේගේ ධර්මයේ තිබෙන යුගයක්. ශ්‍රාවක මහා සංඝරත්නය වැඩ ඉන්න යුගයක්. බුදුරජාණන් වහන්සේලා එක නමක් නොව මේ මහා භද්‍ර කල්පයේදී බුදුරජාණන් වහන්සේලා දැනට 4 නමක් පහළ වී අවසන්. තව එක් බුදුවරයෙක් පහළ වෙන්න තියෙනවා. සුන්දර කල්පයක ඉපදිච්ච අපිවන් මිනිස්සු කොච්චර වාසනාවන්තද. ඒ නිසා එදිනදා ජීවිතේන යම් ප්‍රශ්න යම් කරදර බාධා හිතට එනකොට දුකක් ඇති වෙනකොට කල්පනා කරන්න මම කොච්චර වාසනාවන්තද බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණනේ කියලා. ඒ අතින් ඔබ ශ්‍රේෂ්ඨත්වයට පැමිණෙනවා.